මේ විශ්වයේ අසීමිත වූ ආකාශය තුල ඔබ ඔබම සොයාගන්නා මොහොතක් තිබේ. ඔබ දෙස ලෝකයම සැකයෙන් බලන විට ඔබගේ සිහින, අරමුණු සහ හැකියාවන් කිසිකෙකුට නොපෙනෙන විට ඔබට ඉතිරිවන්නේ එක් දෙයකි. ඒ ඔබ කෙරෙහි ඔබ තබන විශ්වාසයයි. අප ජීවිතයේ බොහෝ විට අසන ප්‍රශ්නයක් තිබේ. අන් අය මා විශ්වාස නොකරන විට මා විශ්වාස කරන්නේ කෙසේද? මෙම ප්‍රශ්නයට පිළිතුර සොයා ගැනීම ඔබගේ ගමනේ වැදගත්ම සන්ධිස්ථානය වනු ඇත. මන්ද ඔබ ඔබව විශ්වාස කරන විට ඔබව කිසිකෙකුටත් නැවැත්තිය නොහැක. අද අපි කතා කරන්නේ ඔබ තුල සැඟවී ඇති එම නොසැලෙන බලය අවදි කරන්නේ කෙසේද යන්නේ ගැනය. ඈත ගම්මානයක කඳුකරේ නිහඬ නිම්නයක ආලියා නම් වූ තරුණියක් ජීවත් වූවාය. ඇයගේ අත්වල මැටි පිටක් වූ කල ඒට ජීවය දීමේ අපූරු හැකියාවක් ඇය සතු තිබුණේ. ගම්වැසියන් සාම්ප්‍රදායික මැටි භාණ්ඩ තැනූ අතර ඒවායේ රටා හැඩතල සියල්ලම පරම්පරාගත විය. එහෙත් ආලියාගේ සිහිනය වූයේ ඊට හාත්පසින්ම වෙනස් වූ දෙයකි. ඇය සිහින මැව්වේ ස්වභාව ධර්මයේ අපූර්වත්වය අහසේ වර්ණ, ගස්වල හැඩතල තම මැටි නිර්මාණවලට ගෙනීමටය. ඇයගේ නිර්මාණ සාම්ප්‍රදායික රටාවන්ට වඩා වෙනස් වූ බැවින් ගම්වැසියන් ඒවා දුටුවේ විකාරයක් ලෙසය. ඇගේ දෙමාපියන් පවා ඇයට අවවාද කළේ ආලියා මේවායින් ජීවත් වෙන්න බෑ. අපේ පවුලේ ව්‍යාපාරයේ දියුණු කරන්න උදව් කරන්න කියාය. ඇයගේ මිතුරන් සිනාසුනි කවුද මේවා මිලදී ගන්නේ? මේවායින් කිසිම ප්‍රයෝජනයක් නෑ යයි කීය. ආලියාගේ සිහිනයට සහාය දුන්නේ කිසිගෙවුත් නොවිය. ඇය තනි වූවාය. රාත්‍රියේදී මුළු ගම්මානයම නිදා සිටින විට ආලියා තම කුඩා පැල්පතේ පහනක් දල්වා මැටි සමග පොරබදන්නට වූවාය. ඇගේ අත්වල මැටි ඇගේ හදවතේ සිහිනයක් විය. සමහර දිනවලදී ඇගේ නිර්මාණ බලාපොරොත්තු වූ තරම් සාර්ථක නොවීය. මැටි පිඩ බිඳී ගියේය, හැඩතල විකෘති විය. ඇගේ දෑස්වල කඳුළු පිරුණි. ඇත්තටම මට මේක කරන්න පුළුවන්ද යන සැකය ඇගේ සිතට රිංගාගත්තේය. එහෙත් ඇය අන් අයගේ වචනවලට වඩා ඇගේ හදවතේ හඬට සවන් දුන්නාය. ඇය තමාව විශ්වාස කළාය. සැකයන් කුණාට්ටුවක් මෙන් ඇගේ සිතට කඩාවදින සෑම මොහොතකම ඇය තම නිර්මාණ දෙස බැලුවාය. ඒවායේ අලංකාරය, ඒවායේ අද්විතීය බව ඇයට පෙනුනි. මේවාට වටිනාකමක් තිබෙනවා. මට මේවා ලෝකයට පෙන්විය යුතුයි යන අධිෂ්ඨානය ඇය තුල නැවතත් ඇවිලී ගියේය. ඇය තමාටම කියාගත්තාය. මම අසාර්ථක වුණත් මම ඉගෙන ගන්නවා. මම වැටුණත් නැවත නැගිටිනවා. දිනක් ගම්මානයට නගරයේ සිට පැමිණි කලා රසිකයෙක් ආලියාගේ පැල්පතාසලින් ගමන් කළේය. ඔහුට ඇගේ කුඩා නිර්මාණ කිහිපයක් පෙනුනි. ඒවා සාම්ප්‍රදායික නොවුණත් ඒවායේ තිබූ සියුම් බව සහ නවීනත්වය ඔහුගේ නෙත් සිත් ගත්තේය. ඔහු ආලියා සමග කතා කළේය. ආලියා තම සිහිනය, තම අරමුණ ඔහුට පැහැදිලි කළාය. කලා රසිකයා ඇගේ කතාවෙන් සහ ඇගේ නිර්මාණවලින් මවිතයට පත්විය. ඔහු ආලියාට නගරී පැවැත්වෙන කලා ප්‍රදර්ශනයකට ආරාධනා කළේය. මුලින් ඇය බියවිය. කවුද මගේ මේ විකාර නිර්මාණ බලන්න එන්නේ? ඇගේ සිත නැවතත් සැකයෙන් පිරී ගියේය. එහෙත් ඇගේ හදවතේ තිබූ නොසැලෙන විශ්වාසය ඇයට ශක්තියක් විය. ඇය තමා හොඳම නිර්මාණ රැගෙන නගරයට ගියාය. ප්‍රදර්ශනයේදී ඇගේ නිර්මාණ ක්ෂණිකවම කලාලෝලීන්ගේ අවධානය දිනාගත්තේය. ඒවායේ තිබූ අලුත් බව, ස්වභාවිකත්වය සහ අද්විතීය බව සියලු දෙනාම පැසසූහා. ආලියාගේ නිර්මාණ ජාත්‍යන්තර කීර්තියක් පවා දිනාගත්තේය. ඇගේ ගම්මානයට පැමිණි විට ඇයව සැකකල සිනාසුණු සියලු දෙනාම ඇයව වීරවරියක් ලෙස පිළිගත්තාය. ඇගේ දෙමාපියන් ආඩම්බර විය, මිතුරන් ඇයව අගය කළාහ. ආලියාගේ කතාව තමා කෙරෙහි විශ්වාසය තැබීමේ බලය පිළිබඳ කදිම නිදසුනකි. ඇයව කිසිවෙකු විශ්වාස නොකළ විට ඇය තමාම විශ්වාස කළාය. අප සෑම කෙනෙකුගේම ජීවිතයේ ආලියා වැනි මොහොතක් පැමිණේ. සමහර විට එය නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම විය හැකිය. නැත්නම් ඔබගේ සිහිනය පසුපස හබා යාම විය හැකිය. නැත්නම් ඔබගේ පෞද්ගලික ජීවිතයේ වැදගත් තීරණයක් ගැනීම විය හැකිය. ඔබගේ අදහස්වලට, ඔබගේ හැකියාවන්ට, ඔබගේ සිහිනවලට කිසිවෙකු සහයෝගය නොදෙන විට ඔබ තනි වූවක් මෙන් හැඟෙනු ඇත. නමුත් මතක තබා ගන්න, අන් අයගේ අනුමතිය ඔබට අවශ්‍ය නැත. ඔබගේ වටිනාකම තීරණය වන්නේ අන් අයගේ අදහස් මත නොවේ. ඔබගේ ගමනේදී ඔබගේ විශ්වාසය ඔබගේ එකම ආලෝකය වනු ඇත.
එය ඔබව ඉදිරියට ගෙන යන බලවේගයයි. ඔබේ සිහිනවලට පියාපත් දෙන්නට පුරුවන් ඔබට පමණයි. ඔබව විශ්වාස කරන මොහොතේ විශ්වයම ඔබට සහාය වනු ඇත. එසේනම් අන් අය ඔබව සැක කරන විට ඔබව විශ්වාස කරන්නේ කෙසේද? මෙන්න ඒ සඳහා උපදෙස් කිහිපයක්. 1. ඔබගේ අභ්‍යන්තර හඬට සවන් දෙන්න. ඔබගේ බුද්ධිය, ඔබගේ හදවත, ඔබගේ කියන දියට සවන් දෙන්න. බොහෝ විට අපගේ සැබෑ ආශාවන් සහ හැකියාවන් අපගේ අභ්‍යන්තරය තුල ගැඹුරින් සැඟවී ඇත. බාහිර ලෝකයේ ഘോഷාවට වඩා ඔබගේ නිහඬ හඬට සවන් දෙන්න. එය ඔබට නිවැරදි මාවත පෙන්වනු ඇත. 2. ඔබේ ශක්තියින් හඳුනා ගන්න. ඔබගේ ශක්තියින් මොනවාදයි ලයිස්තු කරන්න. ඔබ හොඳින් කරන දේවල්, ඔබ ආශාවෙන් කරන දේවල් මොනවාදයි හඳුනා ගන්න. ඒවා කුඩා දේවල් වුවත් ඒවා ඔබට ආත්ම විශ්වාසය ලබා දෙනු ඇත. ඔබගේ අතීත ජයග්‍රහණ සිහිපත් කරන්න. ඒවා කෙතරම් කුඩා වුවත් ඒවා ඔබට ඔබගේ හැකියාවන් පිරිවඩ මතක් කිරීමක් වනු ඇත. 3. අසාර්ථකත්වය පාඩමක් ලෙස දකින්න. අසාර්ථකත්වය යනු අවසානයක් නොව ඉගෙනීමේ අවස්ථාවකි. ආලියාගේ මැටි නිර්මාණ බොහෝ වාරයක් බිඳී ගියේ. එහෙත් ඇයින් අධෛර්යමත් නොවි ඒන් ඉගෙන ගත්තාය. වැරදි සිදු කිරීම ස්වාභාවිකයි. වැදගත් වන්නේ එම වැරදි වලින් ඉගෙනගෙන නැවත උත්සාහ කිරීමයි. අසාර්ථක වීම ඔබට ශක්තිමත් වීමටත් වඩාත් හොඳින් වැඩ කිරීමටත් උපකාරී වනු ඇත. 4. කුඩා ඉලක්ක තබා ගන්න. විශාල සිහින සැබෑ කර ගැනීම සඳහා කුඩා ළඟා විය හැකි ඉලක්ක තබා ගන්න. සෑම කුඩා ජයග්‍රහණයක්ම ඔබගේ ආත්ම විශ්වාසය ගොඩනංවනු ඇත. ඒර ඔබට ඉදිරියට යාමට ශක්තියක් වනු ඇත. මෙම කුඩා ජයග්‍රහණ ඔබගේ විශාල සිහිනය කරා යන මාවතේ වැදගත් පියවරයන් වනු ඇත. 5. ධනාත්මක පරිසරයක් ගොඩනගා ගන්න. ඔබව දිරිමත් කරන, ඔබව විශ්වාස කරන පුද්ගලයන් සමග කාලය ගත කරන්න. ඔබව පහත හෙළන, ඔබව සැක කරන අයගෙන් ඈත්වන්න. ඔබට එවැනි පුද්ගලයන් වටා සිටිය නොහැකි නම් පොත් කියවීම, දිරිගන්වන වීඩියෝ නැරඹීම හෝ සංසුන්ව කල්පනා කිරීම තුළින් ඔබගේම ධනාත්මක පරිසරය ගොඩනගා ගන්න. 6. ඔබගේ දියුණුව සටහන් කරන්න. ඔබගේ ප්‍රගතිය සටහන් කර තබා ගන්න. ඔබ කොතනින් ආරම්භ කළාද, දැන් කොතනද සිටින්නේ යන්න දකින විට ඒ ඔබට විශාල දිරිගැන්වීමක් වනු ඇත. මෙය ඔබගේ ගමනේදී ඔබට විශ්වාසය තැබීමට උපකාරී වනු ඇත. ඔබගේ ගමන, ඔබගේ අරගලය, ඔබගේ ජයග්‍රහණය, ඒ සියල්ලම ඔබගේය. අන් අය ඔබව විශ්වාස නොකරන විට ඔබව විශ්වාස කිරීම යනු ඔබගේ සැබෑ ශක්තිය සොයා ගැනීමයි. එය හුදෙක් ආත්ම විශ්වාසය පමණක් නොව ඔබගේ පැවැත්මේ අරුත සොයා ගැනීමකි. ඔබගේ අභ්‍යන්තරයේ ඇති එම නොසලෙන බලය අවදි කරන්න. ලෝකය ඔබට කුමක් කීවත් ඔබගේ හදවතේ හඬට සවන් දෙන්න. මන්ද ඔබව විශ්වාස කරන විට ඔබගේ සිහින සැබෑ කර ගැනීමට ඔබටම හැකිවනු ඇත. ඔබට විශ්වාසය තැබිය හැකි එකම පුද්ගලයා ඔබයි. ඔබගේ ගමනට සුබ පැතුම්.